Hi guys, welcome back to my YouTube channel. මං හිතනවා ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මං ඔයාවත් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. අද තියෙන්නේ 7 days study challenge එකේ අන්තිම දවස කොහොමද ගෙවෙන්නේ කියලා බලන්න. එහෙනම් අද අපි vlog එකට යන් මොනවද වෙන්නේ කියලා අද බලන්න. නාන තමයි යන්නේ. මන් මෙන්න මේකක් ගත්තා. ඒක නාදි තමයි යූස් කරන්න ඕනේ. ඉතින් මේක ස්කැල්ප් එකට ගොඩක් හොඳයි. ඒ හින්දා තමයි මම ගත්තේ. මේක නාදි තමයි යූස් කරන්නේ මගේ ඔයගොල්ලන්ට කිව්වනේ. ඉතින් මේක නාදි ෂැම්පු ගාලා ඔයගොල්ලෝගේ ස්කැල්ප් එක මසාජ් කරන්න ගොඩක් හොඳයි මේක. ඇත්තටම ඔයගොල්ලෝගේ ස්කැල්ප් එක එහෙම මසාජ් කරද්දී ඔයගොල්ලන්ට දැනෙයි මේකෙන් හොඳටම ස්කැල්ප් එක මසාජ් වෙනවා කියලා. මන්නාලැවිල්ලා මෙන්න මේක ගාගත්තා. මේක පියානෙක සීරම් එකක්. මේක ලීවොන් සීරම් එකක් නිසා නාපු ගමම ගන්න පුළුවන් අපිට. අපි මල්ලි කාමරාග ටිකක් ගෙනල්ලා තිබ්බා. ඉතින් මං ඒ හින්දා ඒකත් මෙතනින් තියාගත්තා. මේ තියෙන්නේ මම ගත්ත print out ටික. මෙයා මම මගේ එලස් බුක් වලට අලෝ ගන්න ගමන් තමයි දැන් ඉන්නේ. මට මේක අලවන්න ඕනි කමක් තිබ්බා. මොකද කියනවා නම් නිකම්ම පිට කවරයක් දානවට වඩා මෙන්න මේ වගේ print out ගහගෙන ඇවිල්ලා ලස්සන ඒවා අලෝ ගත්තාම පොත් ටික බලන්නත් ආසයි. ඒ හින්දා තමයි මම ඒක කරගන්නේ. මම මේක චුට්ටක් ස්පීඩ් කරා. මොකද කියනවා නම් ටිකක් වෙලා යන හින්දා අපි බලමු මේක කොහොමද අන්තිමට එන්නේ කියලා. මෙහෙම තමයි අන්තිමට මං අලවගත්ත ටික තියෙන්නේ. හරිම ලස්සනයි. මට පොත් ටික බලද්දිත් මාරම ආසයි වැඩ ටික කරගන්න. මොකද කියනවා නම් මං හරි ආසයි මෙන්න මේ වගේ තියෙනවට. හරි නීට් එකට තියෙනවා ඒ ටික. ජනරල් ඉංග්‍රීසි එකේ මට තියෙන වැඩ ටිකක් තමයි. මේ තියෙන ඉතින් DP education එකේ යන lessons ටික. මේ lessons ටිකේ මම note ලියන එක තමයි කරන්නේ. එතකොට මට ලේසි මොනවද ඉගෙන ගත්තේ මොනවද කරේ කියලා හොයලා බලලා කරන්න. මම දැක්කා වාර විභාගෙට කොහොමද පාඩම් කරන්න කියලා. අපේ චුටි නගි කෙනෙක් මම හිතන්නේ ගොඩාක් කාලේ ඉඳන් මාත් එක්ක ඉන්න නගි කෙනෙක් අහලා තිබ්බා. ඔයා කියවන පොතේ කතන්දරයක් වගේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කියවගෙන යන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට හිතෙනවා නම් මේක මට වැදගත් කියලා ඒ තැන් ටික විතරක් highlight කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කියවපු එක ඔයාගලා කතන්දරයක් වගේ මතක තියාගෙන අර highlight කරපු ටික ආයෙ නැවත කියවන්න. මේ ටික පාඩම් කරලා ඔයාලා ප්‍රශ්න පත්‍ර කරන්න ඕනේ අනිවාර්යෙන්. සාමාන්‍යයෙන් ඔයා highlight කරපු set එක තමයි ඔය ප්‍රශ්න පත්‍ර වල ගන්නේ. ඔයාලා පොත කියව ගන්න. පොත කියව ගත්තට පස්සේ ඒක කතන්දරයක් වගේ මතක තියාගන්න. මතක තියාගෙන ඔයගොල්ලෝ highlights කරන ටික විතරක් ආයෙ කියව ගන්න. ඒ කියවගෙන පාඩම් කරලා ඉවර වෙලා ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍ර කරන්න. ප්‍රශ්න පත්‍ර කරද්දී ඔයගොල්ලන්ට තේරෙයි ඒ ප්‍රශ්න ආයෙ ඔයගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ කතන්දරයක් වගේ කියවපු දේවල් ඔයගොල්ලන්ට ඒ ප්‍රශ්න කරද්දී ඔයගොල්ලන්ට ඒවා මතක හිටිනවා. මතක් වෙනවා මේ පිටුවෙන් නේද මේක ආවේ කියලා. ඒ හින්දා එහෙම කරද්දී අනිවාර්යෙන් ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍ර කරන්න අනිවාර්යෙන්. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මේ ප්‍රශ්න වලින් තමයි මේව හැදෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම එහෙම තමයි පාඩම් කරන්නේ. පාඩම් කරනවා කියන්නේ ගිරපෙක් වගේ පාඩම් කරනවා නෙමෙයි. තව කෙනෙක්ට උගන්වනවා වගේ තමයි මම සාමාන්‍යයෙන් පාඩම් කරන්නේ. එතකොට මට මතකත් හිටිනවා. ඒක මගේ ක්‍රමේ. ඉතින් ඕගොල්ලොත් ඔයාලට ඕනේ ක්‍රමයක් හොයාගන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ට හරියන ක්‍රමයක් හොයාගන්න. එතකොට ඕගොල්ලන්ටත් ලේසි පාඩම් ටික හරියට ලේසියට කරන්න.
ක්ලිප් එකක් අඩුයි මං හිතන්නේ ෆෝන් එක රත් වුණ නිසා ඔටෝම ඕෆ් වෙලා කැම් එකේ ෂොට් එක හරියට අරන් නැහැ කියන්නේ රත් වුණාම ටිකක් ඕෆ් වෙනවා ඒක සාමාන්‍යයෙන් iPhone වලගේ තියෙන එකක්. ඒ හින්දා එක ක්ලිප් එකක් අඩුයි. ඉතින් මම ඔයගොල්ලන්ට කියලා තිබ්බනේ මම ඔයගොල්ලන්ට ටයිම් ටේබල් එකක් හදන විදිය කියලා දෙනවා කියලා. මෙන්න මේ විදිහට සර්කල් එකක් අරගෙන ඔයගොල්ලන්ට ඕන විදිහට කොටස් විදිහට කරගන්න එක. මම ප්‍රධාන වශයෙන්ම නිදිනවා, මගේ වැඩ කරනවා වගේම මම ස්ටඩි කරනවා. මම මේ ප්‍රධාන ටික දාලා මෙන්න මේ විදිහට ඒක හදාගත්තා. දැන් මම පැය 24 මේ කොටස් තුනට බෙදනවා. සාමාන්‍යයෙන් මම ස්ටඩි කරනවා පැය 14ක් මෙන්න මෙහෙම දාගන්නවා. මේ විදිහට මම පැය 6ක් මම නිදාගන්න කාලය වෙන් කරගන්නවා. ඒ වගේම තමයි ඉතිරි පැය 4 මම කරන්නේ මගේ වැඩවලට පැය 4ක් දාගන්න. ඉතින් ඔයා ස්කූල් යන කෙනෙක් නම් මේක චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙදර එන්නේ 1:00 2ට වෙන්න පුළුවන්. ඒ ඇවිල්ලා 3ට විතර තමයි ඔයාගේ වැඩ ටික කරගන්න. එතන ඉඳන් ඔයා ඔයාගේ ටේබල් එක හදාගන්න මෙන්න මේ විදිහට. ඔයා එතන ඉඳන් ඔයා නිදාගන්න වෙලාව වෙනකන් වෙලාව වෙන් කරලා මේ විදිහට කොටස් කරලා ඔයා ඔයාගේ වැඩ වගේම ස්ටඩි වැඩත් මේ විදිහට කරගන්න. සාමාන්‍යයෙන් නැත්තම් ඔයාලා කරන්නේ මං 6ට හරියටම පාඩම් කරනවා මං 4ට හරියටම පාඩම් කරනවා. හැබැයි ඒ දේවල් හැමදාම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට හදන එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා ඔයගොල්ලන්ට. මට ඔයගොල්ලන්ට මෙයාව පෙන්නන්න ඕනි කියලා හිතුණා. ඉතින් මෙයාවත් බලන්නකෝ ඔයගොල්ලෝ හරිම චූටි හරිම ලස්සනයි. මට දැකපු ගමන් මාරම ආසාවක් ඇති වුණා මෙයා ගැන. ඉතින් ඔයගොල්ලෝ මෙයාවත් බලන ගමන් මම අදට මේ vlog එක මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. මේ වගේ vlogs ඉස්සරහටත් බලන්න නම් subscribe කරලා තියාගන්න. vlogs ගැන update දැනගන්න මගේ WhatsApp channel එකටත් එකතු වෙලා ඉන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. උඩපය කියන එක තියෙනවා. ඔයගොල්ලන්ට එතනින් add වෙන්න පුළුවන්. එහෙනම් තව දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. එතකන් subscribe පරිස්සමෙන් ඉන්න. Bye.